ඔන්න අපි ඩොමිනන්ට් 7th එකට ආවා. දැන් අපි මේජර් 7th හරි මේජර් 7th හරි මයිනර් 7th හරි දැන් අපේ තියෙන්නේ ඩොමිනන්ට් 7th එක. මොකද්ද මේ ඩොමිනන්ට් 7th එක? හිතනවා නේද වචනෙත් අමුතුයි ඩොමිනන්ට්. නමුත් බහුතරයක් ගිටාරිස්ලා, කීබෝඩිස්ලා, ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේයර්ස්ලා තමන් ප්ලේ කරන ස්කේල් එකේ 7th ස්කේල් එකේ මොකද්ද මේ ගහන ස්කේල් එක කියලා දැනුවත්ව නැදනුවත්ව වැරදියට හරි ගහන්නේ ඩොමිනන්ට් 7th කියන එක තමයි. ඩොමිනන්ට් 7th. අපි බලමු ඩොමිනන්ට් 7th එකට එන නෝට්ස් මොනවද කියලා. ඔයාලට හුරු පුරුදුම නෝට් එකක් විතරක් එහෙම වෙලා ඇති. අර අපි කලින් ඉගෙන ගත්ත මේජර් මයිනර් ඒකම තමයි ඩොමිනන්ට් 7th. ගොඩක් දුරට අපේ මේජර් 7th කියලා කට්ටිය දැන් අපි මේජර් 7th එක දන්නවා C E G B natural. අන්නේ C මේජර් 7th කියන එකට ප්ලේ කරන්නේ ඩොමිනන්ට් 7th එක. C මේජර් 7th කියන එකට ගොඩ දෙනෙක් දැන් ප්ලේ කරන්නේ C ඩොමිනන්ට් 7th එක. ඩොමිනන්ට් 7th එකට අදාළ නෝට්ස් ටික බලා ගන්න. දැන් අපි අරකම ගත්තා. එහෙනම් දැන් මෙන්න මෙතන අපි natural note එක තියනවා නේද? C මෙන්න මේ natural note එක අපි දාලා තිබ්බේ අර මෙන්න මෙතන මේකේ මේ අපි ඒ ඉර ෆ්ලැට් කරලා තිබ්බ නිසානේ. එතකොට තමයි නැත්තම් අපි මේ ලකුණු බැරි වෙලා හරි එතන යොදලා තිබ්බේ නැත්තම් මේක අපිනේ රීඩ් කරන්නේ ෆ්ලැට් එකක් විදිහට. මෙතන දාලා තියෙන නිසා. ඩොමිනන්ට් 7th එකට අදාළ notes ටික ඒ විදිහටම අපි බලමු. ඩොමිනන්ට් එකට ගොඩක් දුරට ඩොමිනන්ට් 7th අනිවාර්යයෙන්ම ප්ලේ වෙන්නේ මේජර් ට්‍රයිඩ් එකක් සමග. ඩොමිනන්ට් 7 මේජර් ට්‍රයිඩ් එකත් එක්ක තමයි ඩොමිනන්ට් 7th එකේ 7 වෙනි නෝට් එක යෙදෙන්නේ. ඒ නිසා අපි දැන් මේජර් 7th එකේ අපි ගත්තේ C E G B natural, මයිනර් 7th එකේ C E flat G B flat. ඔන්න ඩොමිනන්ට් 7th එකට වෙන අනන්‍ය වූ කාරණේ තමයි ඩොමිනන්ට් කියනකොටම ඒක මේජර් ට්‍රයිඩ් එකක් එක්ක යන්නේ. එහෙනම් ඒකේ 7th වෙන නෝට් එක මේ C එකේදී අපි ෆ්ලැට් කරනවා. C එකේදී අපි ෆ්ලැට් කරනවා. එහෙනම් මෙන්න මෙතන ඒකට මම ලේසි විදියක් කියන්නම්. C D මොනවත් නැහැ. E මෙන්න මෙතන අපි නැචරල් කරලා තියෙනවා. ඒක ඒ විදිහටම තියන්න. මොකද මේජර් ට්‍රයිඩ් එක නිසා. ඊළඟට මෙතන G එක ස්පේස් එක මෙතන F එක තියෙන්නේ ස්පේස් එකේ F එක ලකුණු කරන්න අවශ්‍යතාවයක් නැති නිසා. ඊළඟට මෙතන තුන්වෙනි ඉර අපි මෙතන ලකුණු කරලා තියෙනවා. G එක අපිට ඒක අවශ්‍යයි. G එක ලකුණු කරලා තියෙනවා. පස්වෙනි එක එහෙනම් මෙන්න මෙතන 6 වෙනි එකේ අපිට මොනවත් අවශ්‍ය නැහැ. ඒ නෝට් එකට අපි ඒ සම්බන්ධයක් නැහැ. ඩොමිනන්ට් ඔන්න 7th එකට මේ පැත්තට ලියන්න බෑ. මෙන්න මෙතන 7th එකට අපි semi brief එකක් ලකුණු කරා. මේ semi brief එක එතකොට අපිට ඇවිල්ලා තියෙනවා මම මෙතනින් ෆ්ලැට් කරලා තියෙනවා මේ ඉර. පැහැදිලිද? මේනම් මෙන්න මෙතන ඩොමිනන්ට් 7th එකට අපිට අදාළ වෙන නෝට් එන්නේ C මේජර් ට්‍රයිඩ් එකට C E natural G B flat. හොඳට මතක තියාගන්න ඩොමිනන්ට් 7th එකට වෙන්නේ B flat එක. B flat C එකට. අපි එතකොට එතන ස්පේස් එක අපි වෙන කෝඩ් එකකට අපි හදාගන්න ගියොත් C එකට B flat එක. B flat එකක් වෙනවා කියන්නේ B flat එකේ ඉඳලා C එකට ටෝන් එකක දුරක් තියෙනවා. එහෙනම් අපි ට්‍රාන්ස්පෝස් කරලා අපි ඩොමිනන්ට් 7th වෙන කෝඩ් එකකට අපි හදා ගන්නවා නම් අපි හිතමු අපි හදන්නේ G A එකට කියලා. A එකට හදනවා නම් අනිවාර්යෙන් C එකට B flat වෙලා ටෝන් එකක් අඩු වෙලා තියෙනවා නම් 7th ඩොමිනන්ට් 7th එකේ නෝට් එක A එකටත් අපි ටෝන් එකක් අඩු කරලා බලමු. A එකට A natural එකට A flat වෙනවා G වෙනවා. ඔන්න ටෝන් එකක් G. A එකේ ඉඳන් G. එහෙනම් A මේජර් ට්‍රයිඩ් එකට G කියන නෝට් එක ඇඩ් වුණ ගමන් ටෝන් එකක් අඩු කරලා තියෙන නෝට් එක ඇඩ් වුණ ගමන් ඩොමිනන්ට් 7th එකක් වෙනවා. ඒ කියන්නේ A මේජර් එක නම් A C sharp E G. අන්න මේජර් 7. ඩොමිනන්ට් 7.
dominant 7. එහෙනම් dominant 7th එකට වෙන්නේ root note එකට tone එකක් අඩු කරලා අපි play root major chord එකේ root note එක තියෙනවනේ root note එකට tone එකක් අඩු කරලා එන note එක අපි touch කරපු ගමන් dominant 7th එකක් එනවා. දැන් පැහැදිලිද? අන්න ඔයාලට එතකොට ඒක transpose කරනකොට අපි සාමාන්‍යයෙන් අපි දැම්ම නම් F එකේ 7th note එක වෙන්නේ F එකට වැඩිය අපි tone එකක් අඩු කරලා බලන්න ඕනේ. F එක ඊළඟට F එක ගාවම මෙහා පැත්තේ තියෙන්නේ E note, E natural note එක. ඒකත් එතකොට semitone එකයිනේ. එහෙනම් අපි ඒක dominant 7th කරන්න ඕන නම් tone එකක් වෙන්න අවශ්‍ය වෙන හින්දා තව semitone එකක් අඩු කරනවා. එහෙනම් E flat එක. පැහැදිලිද? F major එකට E flat එකට touch වුණ ගමන් ඔන්න F dominant 7th එක. පැහැදිලි නේද? ලොකු දෙයක් නෑ, පොඩි දෙයක් තියෙන්නේ. හොඳ කල්පනාවෙන් මම මේ කියපු ටික ඔයාලා නෝට් මේක රිවිව් එක දාලා ආයෙමත් ඔයාලා නෝට්ස් ටික ලකුණු කරගන්න කොලේක. ලකුණු කරලා මම මේ කියන ඒවත් එක්කම ඔයාලා මාක් කරන්න. ඔයාලා ඊට පස්සේ හෝම්වර්ක් එකක් විදියට කෝඩ් 7ටම කෝඩ් ටිකටම ඒ කියන්නේ කෝඩ් 12ක් තියෙනවා. කෝඩ් නෝට්ස් 12ටම dominant major minor 7. ඔය ටික ඔයාලා තනියෙන්ම හිතින් තර්ක කර ඔයාලම හදන්න. ගොඩක් වෙලාවට ඔයාලා නෝට් එකම ලියනවට වැඩිය මෙන්න මෙහෙම ක්ලෙප් එකක ලියන්න පුරුදු වුණොත් මම මේ ට්‍රිපල් ක්ලෙප් එකේ ලියලා තියෙන්නේ මීට අමතරව තව බේස් ක්ලෙප් කියලා තියෙනවා. එතකොට යටට යන විදිය ඒ ලෝ නෝට්ස් යන විදිය ඒක පොඩ්ඩක් ඇඩ්වාන්ස් දෙයක්. මෙන්න මේක තමයි මහ ලොකු දෙයක් නෑ. අලට මේ තියෙන මේක පැත්ත වෙනස් වෙලා වගේ පේන හින්දා තමයි මම මේක වැඩි පුෂ් කළේ නැත්තේ. එහෙනම් C එක උදාහරණයක් විදියට අරගෙන C major 7. major 7 කියනකොට ගොඩක් වෙලාවට පුතාලා MAJ වරහන් ඇතුලේ MAJ කියලා දාලා අදාළ C note එක දැන් සාමාන්‍ය C major 7th එකක් කොහේ හරි අපේ කෝඩ් බාර් එක තියෙනවා නම් මේ විදියට. ඒ කට්ටිය ලියන්නේ. මේ තියෙන්නේ C ලියනවා මේ වරහන් දෙක ඇතුලේ MAJ කියලා ලියනවා ඊළඟට 7th ලකුණ 7 කියලා දාලා තියෙනවා. අන්න එතකොට අපි දැනගන්න ඕනේ මෙන්න මෙතන අනිවාර්යෙන් මේ බාර් එකේ ප්ලේ වෙන්නේ මේජර් 7th එකක් කියලා. මේජර් 7th එක C මේජර් 7th එක නම් C මේජර් ට්‍රයිඩ් එක C E G ගත්තා. 7th note එක මොකද්ද? B note එක. මොකද semitone එකක් අඩු වුණ ගමන් මේජර් 7th එකක් වෙනවා මේජර් ට්‍රයිඩ් එකකට. අන්න ඒ විදිහට හදාගන්න. මම හිතනවා ගොඩක් වැදගත් උනායි කියලා. තව පොඩි දෙයක් තියෙනවා ඉදිරියට ඒකත් බලමු. ඉන්න. දැන් මම ඒ ටිකක් දෙන්නම්.